කොහොමද ඔයාලට? ඔන්න මේ වීඩියෝ එක අලුතෙන් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට. ඔයා බැඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක් වුණත්, බ්‍රේකප් වෙලා ඉන්න කෙනෙක් වුණත්, කොයි විදිහක තත්ත්වයක හිටියත් ඔයා අලුතෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඔන්න අදත් මම ෆයිල් 3ක් ගෙනල්ලා තියෙනවා. ඔයාගේ හිත ගොඩාක්ම යන ෆයිල් එක තෝරලා ඒකට අදාළ රීඩින් එක බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. පර්සනල් රීඩින් ඕන නම් මම දාලා තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයා තෝරගත්තේ ෆයිල් A නම් මේ රීඩින් එක ඔයාට. ඔයා මේ වෙලාවේ ඉන්නේ තීරණ දෙකක් අතරින් මොන තීරණය ගන්නවද කියලා හිතා ගන්න බැරි වෙලාවක. මේ ගැන ඔයා ගොඩක් වෙලාවට කල්පනා කරනවා කියලත් පේනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයා ප්‍රශ්න මගහැරලා යන්න උත්සාහ කරන වෙලාවලුත් තියෙනවා. ඔයා කියන්නේ අනිත් අයගේ රහස් තේරුම් ගන්න පුළුවන්, අනිත් අයගේ හිත කියවන්න පුළුවන් වගේ. ඒ කියන්නේ අනිත් කෙනාගේ හිතේ තියෙන දේ ඔයාට කියවන්න පුළුවන් මිනිස්සු ගැන හොඳට තේරෙන කෙනෙක් ඔයා. ඒ වගේම තමයි ඔයා ටිකක් ආධ්‍යාත්මික පැත්තට බර කෙනෙක් කියලත් මට හිතෙනවා. ඔයා ඔයාගේ ජීවිතේ රහස් අනිත් අයට කියන්නේ නෑ වැඩිය. ඔයාට මේ දවස්වල මුදල් ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මුදල් කළමනාකරණයට හරිම දක්ෂ කෙනෙක්. ඔයාට හම්බෙන ඊළඟ ආදරේ ඔයයි අතර ලොකු වයස් පරතරයක් නෑ. සාමාන්‍යයෙන් ඔයාලා දෙන්න අතර පොඩි වයස් පරතරයක් තමයි තියෙන්නේ. මේ කෙනත් ඔයාගේ ගතිගුණ විදිහමයි. ඒ කියන්නේ ඔයාලා දෙන්න ට්වින් ෆ්ලේම්ස්ලා වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මේ කෙනා හරිම සංවේදී අනිත් අයගේ දුකේදී. මෙයා උණු වෙන හදවතක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා හරි කරුණාවන්තයි. අනිත් අයට උදව් කරන කෙනෙක් මෙයා. මෙයාගේ ජීවිතේ ලොකු හිත් වේදනාවකටපත් වෙලා තියෙනවා. මේ කෙනා දැන් වර්තමානය වෙද්දී මෙයා අනිත් අයට දේවල් ලේසියෙන් කියන කෙනෙක් නෙමෙයි. මෙයාගේ ජීවිතය ඇතුලේ රහස් හංගන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයාගේ පෞද්ගලික ජීවිතේ එයා වැඩි ප්‍රමාණයක් අනිත් අයට කියන්නේ නෑ. සමහර විට ඔයාට උනත් සමහර දේවල් නොකිය ඉන්න ලොකු ඉඩක් තියෙනවා මෙයා. ඒ වගේම තමයි මෙයාත් ඔයා වගේම අනිත් අය ගැන හොඳට තේරෙනවා. අනිත් අය මොනවද හිතන්නේ කියලා මේ කෙනාට දැනෙනවා. මෙයාත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අනිත් අයව ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මේ කෙනා සාමාන්‍යයෙන් පවුලට ගරු කරන, පවුලක් බලා ගන්න කෙනෙක් වෙන්න ඉඩක් තියෙනවා. මෙයා මෙයාගේ පවුලට ලොකු තැනක් දීලා තියෙනවා. මේ කෙනා ගොඩාක් කෙට්ටුවත් ගොඩාක් මහතවත් නැති සාමාන්‍ය පිරුණු ශරීරයක් තියෙන කෙනෙක්. මේ කෙනාට ඝනකම් කළු කොණ්ඩයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා ඇඳුම් අඳිද්දි හරි පිළිවෙලයි. වගේම තමයි අඳින්නේ සරලව. මේ සාමාන්‍යයෙන් පෙනුම කියද්දී එක එක්කෙනාට ගැළපෙන විදියට ගන්න. මොකද ගොඩාක් කට්ටිය මේ රීඩින් එක බලන නිසා. ඔයාට හම්බෙන කෙනා ඇත්තටම ආදරණීය කෙනෙක්. මෙයා ඔයාව ගොඩාක් හොඳට බලා ගන්නවා. වගේම තමයි ඔයාව ගොඩාක් හොඳට තේරුම් ගන්නවා. මෙයාගේ තියෙන චූටි අඩුවක් තමයි මෙයා මෙයාගේ හිතේ තියෙන දේවල් එළියට දෙන්නේ නැති එක. මේ කෙනා දෙයක් පටන් ගත්තොත් අවසානය දක්වාම කරගෙන යන කෙනෙක්. මං හිතනවා ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වෙන්න ඇති කියලා. ඔයාට ඇකියුරේට් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඔයා තේරුවේ B කියන කාඩ් එක නම් මේ රීඩින් එක ඔයාට. ඔයා කියන්නේ කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි ඔයා ගොඩාක් හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක්. ඒ වගේම තමයි ඔයා යාළුවොත්ව ආශ්‍රය කරන්න කැමති. හැබැයි ඔයා යාළුවා වැඩිය විශ්වාස කරන්නේ නැහැ. ඔයා ලෝකය ගැන සමාජය ගැන දන්න හොඳට පරිණත කෙනෙක් කියලා පේනවා.
ඔයාව ටිකක් රවට්ටන්න මිනිස්සුන්ට හරි අමාරුයි. ඔයා ආර්ථික වශයෙන් ස්වාධීන කෙනෙක් නැත්තම් ස්වාධීන වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලත් මට පෙන්නනවා. සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ නරක ඇබ්බැහිවීම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක ඔබන එක, පැණි රස කෑම කන එක, ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් මේක. හැබැයි ඔයා ඒ ගැන හොඳට දැනුවත් වෙලා ඒ වගෙන් මිදෙන්න උත්සාහ කරනවා. මොකක් හරි ඇබ්බැහිවීමක් තියෙනවා ඔයාගේ ජීවිතේ. ඔයා කියන්නේ සමාජශීලී කෙනෙක් වගේම තමා ඔයා සමහරක් වෙලාවට ඔයා ගොඩක් හුදකලාව ඉන්නත් ආසයි. ඒ දෙකම තියෙනවා. ඒ කියන්නේ සමාජශීලී, හුදකලායි, ඒ දෙක අතරමැද ඉන්න කැමති කෙනෙක් තමයි ඔයා. ඔයාගේ ජීවිතයට එන ඊළඟ කෙනා බැලුවොත් එහෙම මෙයා මුදල් හොයන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඒ වගේම තමයි මෙයා මෙයාගේ පවුල බලා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා ගැටුම් ඇති කරගන්න අකමැති කෙනෙක්. ඒ නිසා සමහර වෙලාවට මෙයාට අසාධාරණයක් වුණත් මෙයා සද්ද නැතුව ඉන්න නිසා මෙයාට පාඩු වෙන්න පුළුවන්. මෙයා ජීවිතේ කොච්චර කඩා වැටුණත් ආයි ඉක්මනින්ම නැගිටින කෙනෙක්. මේ කෙනා වැඩිපුර ගමන් යන කෙනෙක් කියලා පෙන්නනවා. ඒ වගේම තමයි මෙයා සාමාන්‍යයෙන් ටිකක් උස කෙනෙක්, කොට කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමා මේ කෙනාට උල් නහයක් තියෙනවා. මෙයා මෙයාගේ වයසට වඩා ටිකක් පරිණත පෙනුමක් තියෙනවා. කියන වයසට වඩා වයසින් වැඩි පෙනුමක් තියෙනවා මේ කෙනාගේ. මෙයා ටිකක් මහන්සි වෙලා වැඩ කරපු පාටක් පේන්න තියෙනවා ශරීරයේ. මේ කෙනා ප්‍රේමය නිසා හිත් විඳවීමකින් හිටපු කෙනෙක් වෙන්න පුළුවන් ජීවිතේ. මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ ළඟට කට්ටිය ආවට මෙයා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මෙයා තනි වෙලා ඉන්න ඒත් කවුරු හරි යාළුවෙක් හරි සහෝදරයෙක් නෑදෑයෙක් මෙයා තනි වෙලා ඉන්න වෙලාවට ළඟට ඇවිල්ලා මෙයාට උදව් කරන්න හදපුවාම මෙයා ප්‍රතික්ෂේප කරනවා මේ දේවල්. ඒ වගේම තමයි මෙයා මෙයාගේ වටේට නිකන් වැටක් දාගෙන වගේ ඉන්නේ. කියන්නේ කාටවත් ලං වෙන්න දෙන්නේ නෑ වැඩිය. මෙයා මෙයාගේ ජීවිතයේ පරණ වේදනාවල් සුවපත් කරගෙන යනකොට ඔයාව හම්බෙන්න පුළුවන්. නැත්තම් මෙයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා ඉන්නත් පුළුවන් ඔයා හම්බෙද්දි. මං හිතනවා මේරී ඉන්නක ඔයාට ගැලපෙන්න ඇති කියලා. ඔයාට ගැලපුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා තේරුවේ සී කියන ෆයිල් එක නම් මේරී ඉන්නක ඔයාට. ඔයා කියන්නේ කෙලින් කතා කරන සංවේදී හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ වෙච්ච කිසියම් සිද්ධවීමක් නිසා ඔයා ගොඩක් ශක්තිමත් වෙලා තියෙනවා මානසිකව. ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් ආපුවාම ඔයා අනිත් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න ටිකක් කැමතියි. ඒ වගේම තමයි ඔයා තෝරගත්ත යාළුවෝ කීප දෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔයා මැදමාවතක යන අන්දගාමී නොවන කෙනෙක්. ඔයා කාගෙන්වත් යැපෙන්නේ නැතුව ස්වාධීනව ජීවත් වෙන කෙනෙක්. මේ කෙනා අනිත් අයත් එක්ක ආදරණීය සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන් ගොඩක් කාරුණික කෙනෙක්. ඒ වගේම තමයි මේ කෙනා සාමාන්‍යයෙන් ගොඩක් ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. මෙයා මූල්‍යමය පැත්තෙන් ටිකක් දිගු කාලීන ආයෝජනය කරන්න කැමති කෙනෙක්. මෙයා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න කැමති කෙනෙක්. ඒ වගේම මට විශේෂයෙන්ම පෙන්නනවා මෙයා රට ඉන්න කෙනෙක්. රට යන්න කැමති කෙනෙක් නැත්තම් පදිංචිය වෙනස් කරන්න කැමති කෙනෙක්. නැත්තම් පදිංචිය වෙනස් කරපු කෙනෙක් වෙන්න 90%ක් ඉඩ තියෙනවා. මෙයා එකපාර වැඩ දෙක තුනක් කරන්න දක්ෂ කෙනෙක්. මෙයා සතුන්ට ආදරය කරන, සතුන්ට කන්න බොන්න දෙන්න කැමති කෙනෙක්. මෙයා වයසට වඩා වයස අඩු සල්ලිකාර පෙනුමක් තියෙන කෙනෙක්. මෙයාගේ මුළු ශරීරයම සමමිතිකයි. ඒ කියන්නේ අර සමහර අයගේ ඇස් ලොකුයි, තොල් ලොකුයි එහෙම නෑ. මෙයාගේ හැමදේම සමබරව පිහිටලා තියෙනවා ශරීරයේ. මෙයාගේ මූණ වෙලාවකට වෙහෙසකාරී වේදනාත්මක ගතියක් පේන්න තියෙනවා. මෙයාට තියෙන සාමාන්‍යයෙන් සිහින් තොල්.
මේ කෙනා අලුත් දේවල් නිර්මාණය කරන්න ගොඩක් දක්ෂයි. මෙයාගේ මුදල් පැත්තෙන් මෙයා සාර්ථක කෙනෙක්. සාමාන්‍යයෙන් මෙයාට මුදල් වාසනාව ගොඩක් තියෙනවා. මෙයා ගොඩක් හිත් රිදවීම් මැද්දේ ආපු ගොඩාක් ඕවර් තින්කර් කෙනෙක්. කියන්නේ වැඩිපුර කල්පනා කරන කෙනෙක් දේවල් ගැන තනියම. මෙයා සමහර වෙලාවට ප්‍රශ්නයක් ආපුවාම ඒකෙන් විසඳනවා වෙනුවට පලා යන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒකෙන් පලා ගිහිල්ලා ටිකක් නිදහසේ ඉන්න බලනවා. මෙයාට ගොඩක් දුරදක්නා නුවණක් තියෙනවා. ඒ වගේම තමයි මෙයා ටිකක් ලංකාවට වඩා පිට රටවල් වලට කැමතියි කියලා පේනවා. ඒ වගේම තමා මෙයාගේ දවසක විදේශගත වීමේ හීනය හැබෑ වෙන්න පුළුවන්. සමහරක් අයට මේක ලොං ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ඔය දෙන්න ඔන්ලයින් හම්බෙන්න පුළුවන් නැත්නම් ඔයාලා දෙන්න ටිකක් දුරක ඉන්න දෙන්නට දෙන්න. එහෙනම් අදට ඔයාගේ රීඩින් එක ඉවරයි. පර්සනල් රීඩින් ගන්න කැමති කට්ටිය මන් දාලා තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න.